එකිනෙකට වෙනස්වුණු රටවල් ගැන කතා කරන මම අදත් සූදානම් ඔබව එවැනි මූ රටක් වෙතට රැගෙන යන්න. In today this video, I'm talking about the country located in the Northern America, known as Canada. උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටි මෙරට පළාත් 10කින් සහ ප්‍රධාන භූගෝලීය කලාප 3කින් සමන්විතයි. කැනඩාවට උතුරින් ආක්ටික් අර්ධගෝලය පිහිටා තිබෙනවා. දකුණින් ඇමරිකා එක්සත් ජනපදය සමග ගොඩබිම් මායිම් බෙදා ගන්නවා. කැනඩාවේ භූමියෙන් වැඩි ප්‍රමාණයක් හිම කඳු සහ වනාන්තරයන්ගෙන් ආවරණය වෙනවා. ලෝක ප්‍රකට රොකී කඳු ඇටිය ඒ අතරින් ප්‍රධානයි. කැනඩාවේ අගනුවර ඔටාවා වුවත් විශාලතම හා මූල්‍යමය නගරය ටොරොන්ටෝ. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි හා ප්‍රංශ. ජනගහනය මිලියන 41ක් වන අතර ඒ ලොව 36 වන තැන ගන්නවා. ඒත් ඔවුන් ජන ගණත්වය අතින් නම් ලොව 236 වැන්නයි. සමස්ත කැනඩාව වර්ග කිලෝමීටර 99,84,670ක්. ඒ ලොව දෙවන විශාලතම රාජ්‍යයි. කැනඩාව නිදහස් රටක් වුවත් ඒ තවමත් බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු යටතේ පවතින රටක්. අගමැති ජස්ටින් ට්‍රූඩෝ. මුදල් ලේඛකය කැනේඩියානු ඩොලර්. In the local Aboriginal language, name of the Canada means the village. එමෙන්ම බටහිර ජාතිකයන් කැනඩා වෙත ළඟා වන්නේ 16 වන සේවසේදී. ලොව දෙවන විශාලතම දේශය. ලොව දිගුම වෙරළ තීරයේ හිමි දේශය. ලොව ඉතා දිගු මහා මාර්ග පද්ධතියක් පිහිටා ඇති දේශය. පංච මහා විල් පිහිටා ඇති දේශය. කෝලා වලසුන්ගේ නිජබිම කැනඩාවයි. කැනඩාවේ විනිපෙක් ප්‍රදේශය හැඳින්වෙන්නේ සර්පයන්ගේ නගරය ලෙසයි. සමස්ත කැනඩාවෙන් 30%ක්ම වනාන්තර පිහිටා තිබෙනවා. වසර 100ක් තුළ ජාතික කොඩි 13ක් නිර්මාණය වුවත් අවසානයේ රතු තීරු දෙකක් හා සුදු පසුබිමේ රතු මේපල් කොළය සහිත කොඩිය 1965 සිට භාවිතයට ගැනෙනවා. ලොව 4 වෙනියට වැඩිම ලාංකික ජනතාවක් වාසය කරන විදෙස් රට කැනඩාවයි. ෆෙඩරල් පාලනයක් සහිත කැනඩාව තවමත් පවතින්නේ බ්‍රිතාන්‍යයේ කිරීට පාලනය යටතේයි. ඔවුන්ගේ රාජ්‍ය නායකයා ලෙස පිළිගැනෙන්නේ එංගලන්තයේ 3 වන චාල්ස් රජුයි. And also the Canada is nicknamed as the land of opportunity and it's open to the world of immigrants. කැනඩාව පළමු ලෝකයේ ඇති ඉතා දියුණු රටක්. මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහළින් සිටින ඔවුන් ලෝපුරා සිටින සංක්‍රමණිකයන්ට සිය නීති රීති මෑතක් වනතුරුම ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. වර්ෂ 1535 දී මෙහි පැමිණි යුරෝපියන් පිළිගත් ඇබෝජියානුවන් ඔවුනට තම ගමට පැමිණෙන්නයි ආරාධනා කළ අතර ඒ වරදවා වටහාගත් ඔවුන් එය කැනඩාව ලෙස නම් කළා. ඇබෝජියානු ජනතාව එහි මුල් පදිංචිකරුවන්. ඔවුන්ගේ සංස්කෘතිය හා නිදහස් ජීවිකාව 15 වන හා 16 වන ශතවර්ෂවල මෙහි ළඟා වූ බටහිර ජාතිකයන්ගේ බලපෑමෙන් විනාශ වන්නට පටන් ගත්තා. යුරෝපීයන් හඳුන්වා දුන් සරම්ප හා වසූරිය වැනි රෝග ඔවුන් තව තවත් අඩපණ කරන්නට හේතු වුණා. 1497 දී ඉතාලි නාවික ජෝන් කාබේ කැනඩාවේ අට්ලාන්ටික් වෙරළ තීරයට ගොඩ බැස්සා. 1534 දී ප්‍රංශ ජාතික ජැක් කාටිය ශාන්ත ලෝරන්ස් ගංගාව දිගේ රට තුලට ගමන් කරා. 1583 දී සර් හම්ෆ්‍රි ගිල්බර්ට් සෙන්ට් ජෝන්ස් නිව් ෆවුන්ඩන් ලෙස උතුරු ඇමරිකාවේ පළමු කොලනිය බිහි කළා. කැනඩාවේ අයිතිය ලබා ගැනීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අතර යුද්ධ ගණනාවක් සිදු වුණු අතර 1812 දී නැවත ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අතර යුද්ධයක් නිර්මාණය වුණේ කැනඩාවේ අයිතිය මූලික කරගනිමින්. ප්‍රාන්ත 10කින් යුක්ත කැනඩාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වුණේ වර්ෂ 1849 දී. බ්‍රිතාන්‍ය යටතේ ඔවුන් පළමු ලෝක යුද්ධයට අවතීර්ණ වූ අතර යුද්ධයට ගිය සොල්දාඩුවන් 60,000ක් පමණ ජීවිතක්ෂයට පත් වුණා.
අදටත් එහි අඳුරු මතක හලිෆැක්සිදී දැක ගැනීමට පුළුවන්. දෙවන ලෝක යුද්ධයටද ඔවුන් සහභාගී වුණු අතර එහිදී සෙබළුන් 42,000ක් පමණ මරණයට පත් වුණා. Canada is located in the northern side of America and it's divided into the 10 provinces and 3 main geographical zones. එමෙන්ම සමස්ත කැනඩාව වර්ග කිලෝමීටර මිලියන 9.98ක් විශාලයි. එමෙන්ම ලෝකයේ ඇති දිගුම දේශ සීමාවටද හිමිකම් කියන්නේ ඔවුන්. රටවල් දෙකක් අතර පිහිටි දිගුම දේශ සීමාවට හිමිකම් කියන්නේ කැනඩාව සහ ඇමරිකානු දේශ සීමාවයි. එමෙන්ම ලොව දිගුම වෙරළ තීරයටද හිමිකම් කියන්නේ ඔවුන්. ඒ කිලෝමීටර 2,43,042ක දිගකින් යුක්තයි. කැනඩාව තුළ ප්‍රධාන වනාන්තර කලාප 8ක් දැකගත හැකියි. එසේම මිරිදිය විල් මිලියන 2ක් පමණ මෙරට පිහිටා තිබෙනවා. පංචමහා විල් ඒ අතරින් ප්‍රධානයි. ලොව ඉතා පිරිසිදු ජලය මෙහි ඇති බවයි පිළිගැනෙන්නේ. ලොව වර්ග කිලෝමීටරයකට අනුව අඩුම ජනතාවක් සිටින රටක් ලෙසයි කැනඩාව සැලකෙන්නේ. බෝරල් පලිහ ලෙසින් හැඳින්වෙන ආක්ටික් දූපත් සමූහයටද හිමිකම් කියන්නේ කැනඩාවයි. And also the Canada has 2 million of lakes, more than any other country in the world, and it have the largest capacity of fresh water. කැනඩාව භෞමික පාරිසරික කලාප 15කට හා සාගර කලාප 5කට බෙදා වෙන් කර තිබෙනවා. මෙම පාරිසරික කලාප තුළ වර්ගීකරණයට ලක් කරන ලද ජීවී විශේෂ 80,000කට අධික ගණනක් වාසය කරන අතර තවමත් හඳුනාගෙන හෝ ගවේෂණය කර නොමැති විශේෂයන්ද සිටිනවා. 1885 දී පිහිටුවන ලද කැනඩාවේ පළමු ජාතික වනෝද්‍යානය වන බෑන්ෆ් ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර 6,641ක විශාලත්වයකින් යුක්තයි. පෝලා වලසුන් ඇතුළු වලස් විශේෂ ගණනාවකට නිවහන ලෙසයි කැනඩාව සැලකෙන්නේ. සමස්ත කැනඩා භූමියෙන් වැඩි ප්‍රමාණයක් පිළිවෙලින් හිම කඳු වනාන්තර හා කඳු වැටි මෙන්ම තෘණ භූමියන්ගෙන් ආවරණය වනවා. කේදුතර ශාක, පයින් හා පොප්ල එහි වනාන්තරවල වැඩි ප්‍රමාණයක් ආවරණය කරනවා. කැනඩාවට විශාල දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයක් පවතිනවා. එමෙන්ම රටේ විශාලත්වය නිසා ඒට ලැබෙන්නේ ඉතාමත් විශාල සහයෝගයක්. කැනඩාවට විශාල වශයෙන් ව්‍යාප්ත වුණ දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයක් පවතිනවා. ප්‍රමාණයෙන්ද ඉතා විශාල දේශයක් වන නිසා එහි නැරඹීමට ඇති ස්ථානද බොහෝමයි. හිම කඳු හා කේතුදර වනාන්තරද ඇති කැනඩාව ඇදහිය නොහැකි භූගෝලීය පිහිටීමක් ලෙසයි සැලකෙන්නේ. ට්‍රෝනෝ, මොන්ට්‍රියල්, වැන්කුවර්, බෑන්ෆ්, කැල්ගරි හා ඔටාවා නගර කේන්ද්‍ර කර ගනිමින් එහි සංචාරක කර්මාන්තය නිර්මාණය වී තිබෙනවා. මේ අතර ජාතික උද්‍යාන හා ඓතිහාසික කලාපද වනවා. රොකී කඳු වැටිය, වැන්කුවර් දූපත්, බෑන්ෆ් නගරය, ස්ටැන්ලි පාර්ක්, පැපිලානෝ එල්ලෙන පාලම, චයිනා ටවුන්, CN ටවර්, කැනඩා පාර්ලිමේන්තුව, ක්විබෙක් නගරය හා නයගරා දිය ඇල්ලද එහි පිහිටා තිබෙන්නේ. කැනඩාවට ඇත්තේ මිශ්‍ර ආර්ථිකයක්. එමෙන්ම ඒ ලෝකයේ හොඳම වෙළඳපොළ 10 අතරින් දෙකක්. එහෙත් අද වන විට උද්ගතව ඇති පාලන ගැටලු හේතුවෙන් ලොව ඉතාමත් ඉහළ ජීවන වියදමක් සහ උද්දමනයක් ඇති රටක් ලෙසයි කැනඩාව සැලකෙන්නේ. Canada has the 9th largest economy in the world and they have more than 2.2 of billions of GDP approximately.
ලොව ඉතා ඉහළ වැටුප් ලබන ජනතාවක් සිටින රටවල් අතරින් ඔවුන් සිටින්නේ ඉතාමත් ඉදිරියෙන්. එමෙන්ම ලොව ඉතා ඉහළ ජීවන තත්ත්වයක් අත්විඳීමට හැකි රටක් ලෙසද කැනඩාව සැලකෙනවා. 20 වන සියවසේ මුල්භාගයේ පටන් කැනඩාවේ නිෂ්පාදන පතල් කර්මාන්තය හා සේවාංශයේ විශාල දියුණුවක් ළඟා කරගනු ලැබුවා. වර්තමානයේ ලොව බොහෝ රටවල මෙන්ම ඔවුන්ද සේවා ආර්ථිකයට වැඩි බරක් තබා කටයුතු කරනවා. ඔවුන් ලොව තුන්වන විශාලතම බොලතෙල් නිෂ්පාදකයා වීමද ඔවුන්ගේ මෙම ශක්තිමත් ආර්ථික ස්ථායිතාවයට තවත් හේතුවක්. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය මෙන්ම සින්ක්, යුරේනියම්, රත්රන්, ඇලුමීනියම් හා යකඩ වැනි khනිජ නිධි ගණනාවක් එහි පිහිටා තිබෙනවා. කැනඩාව 2020දී සිය අයවැයෙන් දේශීය පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 41.9ක් වේදම් කර ඇත. And also the Canada have 13 number of Nobel Prizes for the physics, chemistry and medicine. ගණිතය, විද්‍යාව හා තාක්ෂණික දැනුම කැනඩා අධ්‍යාපන ක්‍රමයේ සිටම දැඩි ලෙස බලපැවැත්වෙනවා. ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික මූලස්ථාන ගණනාවක්ම කැනඩාව තුළ පිහිටා තිබෙනවා. අන්තර්ජාලය භාවිතා කරන ලොව වැඩිම ජනප්‍රතිශතයක් ඇති රටද කැනඩාවයි. අභ්‍යවකාශ වැඩසටහන් වලදී රුසියාවට හා ඇමරිකාවට පසුව වැඩිම චන්ද්‍රිකා ප්‍රමාණයක් කක්ෂගත කරන ලද රට ලෙසද කැනඩාව පිළිගැනෙනවා. කැනඩාවේ ආහාර ගැන කතා කිරීමේදී ලෝක ප්‍රකට මේපල් සිරප් එහි පැරණි ඇබෝජියානුවන්ගේ ජනප්‍රිය පානයක්. මුහුදු බඩ ප්‍රදේශවල දිවිගෙ වූ ජනතාව එහි දඩයම් කර ආහාරයට එක්කරගෙන තිබෙනවා. අද වන විට සංක්‍රමණිකයන්ගේ පුළුල් ආගමනයත් සමග ඔවුන්ගේ ආහාර රටාවන්ද අද එහිදී දැක ගැනීමට පුළුවන්. Talking about different countries, today on this video I will take you to the beautiful Canada. මේ වගේ දන්න රටවල නොදන්න බොහෝ දේ සමගින් හමුවෙමු. එතෙක් ඔබට සුබ සතියක්.